නීතිඥ කියලා කියන්න පුළුවන් නේ වාටනේ. පුළුවන්. ලෝයනේ නේ. ඈ? තාම රටි දඟාවේ නැහැ නේ සාක්ෂි දෙන්න. ඈ? ඔය ස්විට්සර්ලන්තේ තුෂාර ජයරත්න නම් කියනවා ඒ වගේම මේ ඔව් එන්නත් ලෑස්ති කියලා වසන්ත සමරසිංහ මේ කිව්වා තාම නම් දැක්කේ නෑ. එනවනම් මේ ආණ්ඩුවේ තමයි ආව. එන්න ඕනේ කියලා මං කියන්නේ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ පළවෙනි වගන්තික තුන ඔම කටපාඩුවෙන් කියන්න පුළුවන්ද? දැන් මට කියන්න බෑ. ඒ කටපාඩම් කළා නේ? නෑ නේ ඒක සාමාන්‍යයෙන් දන්නීත් සංග්‍රහය අරන් ගිහලා අපි ප්‍රැක්ටිස් කරන්නේ. ඒක අරගෙන කටපාඩම් කිවිය යුතු නැහැ. අවශ්‍ය නැහැ. අපපණති 14 වගන්තිය ඕනනම් කටපාඩම් කරන් ඉන්න පුළුවන් හදිස්සියකට පිය වෙනකොට. කොහොමද ඇත්තටම ඔය ඔබ ලකුණු 99ක්ම ගත්තේ? කවුද කියන්නේ? ඔය කියන්නේ? ඉතින් කියන අයගෙම තමයි අහන්න ඕනේ. දේශී කාමරයක තනියම ලිව්වා කිව්වා. ඉතින් කියපු අයගේ ඔබ එනකොට පළවෙනි දවසට ලෝ කොලෙජ් එකේ විභාග මේ ලෝ කොලෙජ් එකේ ප්‍රින්සිපල් බුලත් අතක් දීලානේ පිළි අරන් තියෙන්නේ. ඔව් වැඩේ තමයි. ඒක හරි වැරදි. ලෝයස්ලා දෙන්නේ දෙපැත්තේ තියාගෙන විභාගෙ ලියලා තියෙන්නේ. ඒ ප්‍රින්සිපල් එක කම්පියුටර් එකක් ඉස්සරහා තියාගෙන විභාග ලියන්න දෙයනේ අපිත් ලෝයස්ලා නේ නං ඉතින්. එහෙම ලියන්න පුළුවන්. එහෙම ලියුවා. අපිට අපේ නම්තුරට ඉස්සරහින් නීතිඥ කෑ ලියනවනේ. දැන් තමයි ඔක්කොම චෝදනා නගන එක්කෙනෙක් ඉන්නවා පිටරට. ඔව්. දැන් යාට ඇවිල්ලා සාක්ෂි දෙන්න පුළුවන්. ඉතින් එයා උස්සපු ඉඳන් එයා රටින් පැල්ල ගියේ ඕගොල්ලෝ වාහන දාලා කොහොමද උස්සන් ගිහිල්ලා කියනවනේ. දැන් ඒකත් අර වගේද දන්නෙත් නෑ. කොයි වගේද? දැන් අනිත් චෝදනා නගනවා වගේම ඉතින් ඒකත් ඔබ දැන් පූර්ණ නිගමනට ඇවිල්ලා අනිත් කට්ටිය චෝදනා කරනවා. ඒක පූර්ණ නිගමනට ඇවිලි ඉවරයිනේ. නැති මේක මෙයානේ පූර්ණ නිගමනට ඇවිල්ලා තියෙන්නේ. ඒතර ඔබට කොහමද හරීම නැකතක් හම්බෙලා අගේ විනිසුරු ශිරාඩි බණ්ඩාරනායකගේ චේම්බර් එක ඇතුලේ අනේ GL පීරියස් අධික නැමතර මෙහෙම බලන් ඉන්නවා. නෑ විදේශ ඇමතිවරයා ඒක. හරි එතකොට ඉන්නවා කොමාරි චේම්බර් එක ඇතුලේ පුද්ගලික වරප්‍රසාද ලැබෙන මහින්ද රාජපක්ෂගේ පුතා හින්දානේ වෙන කාටවත් එහෙම අවස්ථාවක් ලැබෙන්නේ ඒ අවස්ථාව සහ විභාගය අතර ලොකු වෙනසක් තියෙනවානේ තමයි විභාගේ ලියනවා නම් මේක තේරුම් ගත යුතු කාරණයක් නීති විද්‍යාලේ විභාග ක්‍රමවේදයක් තියෙනවා ඒ නාම රාජපක්ෂ නම් වෙන ඉන්ඩෙක්ස් නම්බර් එක නැත්නම් විභාග අංකයේ මම දන්නේ අංකය ආවම ඒක මට කලින් ගිහලා මට මේ අංකය ඕනේ කියලා කියන්න බෑ. නමුත් ඔබ ඇයි අනේ ශිෂ්‍ය අපි විභාග ලියන්නේ ඔක්කොමත් එක පොදු ශාලාවකනේ. ඔබට විතර ලයිබ්‍රරි එකේ කම්පියුටර් එකක් ඉස්සරහා තියාගෙන සපෝට් එකට ඔව් කියනවනේ. රට ඉන්න කෙනා තමයි කියන්නේ. කියනවනේ දොර ඇරලා. රට ඉන්න කෙනා තමයි කියන්නේ. දොර ඇරලා බලනකොට ඔහු S2 දැක්කද ඔබ ඉන්නවා. හරි දොර කියන්නේ. හරි දොර ඇරියක්ද? හරි දොර ඇරලා බලනකොට ඔහු ඉන්නවා. තව දෙන්නේ කෝට්ටෙන් ඉඳලා තියෙනවා. එයාත් ලියන්න වෙන්නේ. එයා ඒ දෙන්නව අඳුරගෙන තියෙනවා කලින් නීතිඥවරු කියලා. හැබැයි යාට විභාගෙ ලියන්න බැරි වෙලා තියෙනවා. ඔව්. එයා සම්බන්ධිත සම්පූර්ණයෙන්ම චෝදනා නගන්නේ නාම රාජපක්ෂට නෙවෙයි. එහෙනම් ලංකාවේ නීති විද්‍යාලයට. නාම රාජපක්ෂගේ ශිෂ්‍යයෙක් පමණයි. මම සාමාන්‍ය ශිෂ්‍යෝ විදියට කියලා විභාගෙ ලිව්වා. දැන් මේ නොලිව්වා නම් ප්‍රශ්න අහන එක වෙනම එකක්. දැන් මේ ලියපු එකනේ ප්‍රශ්න අහන්නේ. ඒ විදියට සාමාන්‍ය ශිෂ්‍යෝ විදියට මගේ ශාලාවේ මම විතරක් නෙවෙයි තව ළමයි හිටියා. ඒ ළමයිත් ඒ විදියටම විභාගෙ ලිව්වේ. මේ ආපු සියලුම නීති විද්‍යාලේ එහෙම කොපි කරන්න බෑ. මේ සමහරුන්ට මේක විහිළුවක් වෙන්න පුළුවන්. මේක ලංකාවේ නීති විද්‍යාලේ මේක සම්පූර්ණ නීති ක්ෂේත්‍රයේ මේ ඉන්න හැම නීතිඥවරයෙකු බිහි වෙන තැන. අර හාමුදුරුවෝ නම් කිව්වනේ ඉත්තා කන්දේ හාමුදුරුවෝ කොපි කරලා හරි කමක් නැහැ කියලා. කොපි කරලා හරි කමක් නැහැ. ලිව්වනේ ඔබතුමා. එහෙම නෙවෙයි ලිව්වනේ නේ. අපිත් අහන්නේ ඉස්සරහ වෙන මොකුත් කමක් නැහැ. කොපි කරලා හරි කමක් නැහැ. ලිව්වද කියලා ෂුවර් නේ. දැන් තමයි ඔක්කොම ප්‍රශ්න ටික විසඳෙනවා. මේ ලකුණු කීයක් හමුනද ලකුණු? ලකුණු මට මතක නැහැ දැන් නම්. මම කිව්ව 99 නැහැ කියලා කිව්වේ කොහොමද? 99ක් ගන්න බෑ. මේ කතා හදන ඒවා නේ. කීයද ගත්ත ලකුණු මතක නැහැ. මම ෂීට් එකට WhatsApp කරනවා කොහොමද? මේ ප්‍රෝග්‍රෑම් එක කරලා මම ප්‍රෝග්‍රෑම් එකේදී අවශ්‍යනේ මට එව්වයි කියලා වැඩක් තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා නම් ටීවී එකේ පෙන්වුවා පාර්ලිමේන්තුවට ගිහිල්ලා මාත් ඕනේ අරන් එලා පෙන්නන්නම්. හැබැයි ඒක නෙවෙයි ප්‍රශ්නේ. අපිට සමහරු කියයි නාමල් රාජපක්ෂයි රන්වලයි දෙන්නම එකයි කියලා. රන්වලයි දෙන්නම අශෝක රන්වල කතානායකයි. ඔය ගණම්මන දැන් දැක්කනේ ඇඹරිල්ල ලකුණු කියා ගන්න බෑ. මගේ එක නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මම වක්කි මට කිසි ප්‍රශ්නයක් නැහැ. අශෝක රන්වල තාම ගෙනවද ජපානයේ සාතිකේ උපාධිය? තාම ආවේ නැහැ නේද? මම දැන් කීපෙල ජපාන් ගිහිල්ලාද? ජපාන් ගිහිල්ලාද කියලාවත් දන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ නැද්ද? නෑ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ සාතිකේ ගෙනවද්ද? සාතිකය ගන්න ජපානයේ ගියත් දන්නේ මොන විභාගෙ ලියන්නත් යන්න එපා. ඈ? ඒ විභාගෙ ලියන්න ජපානය යන්න එපා. තාම ඩිග්‍රිය කළා නැද්ද? මේක අපි දන්නේ නැහැ නේ. එහෙනම් කර යනවා කිව්වකද? එතුමානේ කියන්නේ. සාතිකය ගෙනත් දෙන්න කිව්වනේ. නෙමෙයි ජපානයේ විභාගෙ ලියන්න. සාතිකය කියන ජපානය යන්න උන්නනේ ඊමේල් එකක් ගෙවුවා නම් ගෙවනවානේ. දැන් මගේ ඊමේල් එක මම ගෙවුවා මට එවනවා ඊමේල් එක. නෑ දැන් මං හදා ඔබ කියන්නේ මේ කියන විදියට රන්වල දැන් අලුතෙන්ද පටන් ගන්න මේ අලුතෙන් හෝ පරණ රන්වල මහත්තයා ජපානයේ ගියාද නැද්ද කියලා ඉස්සෙල්ලා කියන්න එපා. දැන් ඔබනේ කිව්වේ අද නෙවෙයි එදා ගියාද නැද්ද කියලා කියන්න එපා. ඉතින් ඔබතුමා එපා අහන්න අපිට හම්බෙන්නේ මට අදාළ නැහැ නේද මං අහන්නේ එයා බොරුවක් කිව්වා නම් එයා යම් කිසි නොමගවන තීන්දුවක් ගත්තා නම් ඒක එයාගේ ප්‍රශ්නයක්. මම මේ අපි හැම മന്ത്രിවරයාගේම පෞද්ගලික කාරණාවල එලිලා දේශපාලනය කරන්න යනවා නම් මොකද අපි මේ කවුරුත් කතානායකවරයාගෙන් අපි කිව්වේ නෑනේ උපාධිධාරී කතානායක කරන්න කියලා. අවසන් කරමු. මේක අවසන් කරන්න කලින් මම මේක කියන්නම්. මේ ආණ්ඩුවට පුළුවන් පැහැදිලිවමනේ ඔය කියන ස්විට්සර්ලන්තේ ඉන්න මහත්තයාව ගෙනල්ලා පරීක්ෂණ කටයුතු කරන්න කළ යුතුමයි. ඔබ අඳුරනවද? මම අඳුරන්නේ. දැකලා තියෙනවද?
මම දැකලත් නැහැ. නීති මම දැකලා විද්‍යාලේ? තියෙන්නේ මේ YouTube එකේ මං ගැන විතරක් නෙවෙයි හැමෝම ගැනත් කියනවා. ඔව්. ඔයා ගැනත් කියලා තියෙනවා. ඔව්. නීති විද්‍යාලේදී නෑ නීතිවල මම දැකලා නැහැ. දැකලා නැහැ.